රටවල් දෙකක් යුද්ධ කරනකොට ඒක විරුද්ධ පාර්ශවයේ ඉන්න රටක් අනිත් පාර්ශවයට තෑග්ගක් දුන්නොත් තමයි මොකද හිතන්නේ? අන්න එහෙම සිද්ධියක් මේ ළඟදී අපිට වාර්තා වෙනවා රුසියාවෙන් සහ ඇමරිකාවෙන්. ඔයාලා මේ වෙනකොටත් දන්නවා යුක්‍රේනය හා රුසියාව අතර තියෙන යුද්ධයේදී මේ වෙනකම්ම යුක්‍රේනයට උදව් කරේ එහෙම නැත්නම් රුසියාවට විරුද්ධ පැත්තේ හිටගත්තේ ඇමරිකාව. හැබැයි මේ වෙනකොට ඇමරිකාවේ අලුතෙන් ජනාධිපති වුණ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාවේ ජනාධිපති ව්ලාදිමිර් පුටින් අතර හරි අපූර්ව මිත්‍රකමක් ගොඩනගෙන තියෙන බව පේන්න තියෙනවා. අන්න ඒක සංකේතවත් කරන්න රුසියාවේ ජනාධිපති විසින් මෙමෑතකදී ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත හරි අපූරු අතිශයම පුද්ගලික තෑග්ගක් දුන්නා. ඒ තෑග්ග තමයි ගිය අවුරුද්දේ ජූනි මාසයේදී පෙන්සිල්වේනියාවලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කරන්න හදපු අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් එයාගේ ලේව ගිරන මූණෙන් එයාගේ අත ඉහළට ඔසවමින් ඉන්න අවස්ථාව නිරූපණය කරමින් හරි අපූරු සිතුවමක් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත තෑගි දෙනවා. මේ තෑග්ග දීලා තින්නේ ට්‍රම්ප්ගේ මැද පිරිදිග නියෝජිතයා වෙන ස්ටිව් විට්කොෆ් හරහා කියලා තමයි ආරංචි වෙන්නේ. හැබැයි මෙහෙම තෑග්ගක් දුන්න ගමන්ම ට්‍රම්ප් රුසියාවේ ජනාධිපති ව්ලාදිමිර් පුටින් එක යාළු වෙයිද? එහෙම නැත්නම් මේ තෑග්ග පිටිපස්සේ මොකක් හරි වෙන සැඟවුණු කතාවක් තියෙනවද? මේ වගේම දෙයක් හරියටම 1945 අවුරුද්දේදී තුන. මොකක්ද මේ සිද්ධිය? 1945 කියලා කියන්නේ ඔයාලා දන්නවා ඇති මේ වෙනකොට ලෝක යුද්ධයන් ඉවර වෙලා ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර සීතල යුද්ධය ඇති වෙලා තිබ්බ අවස්ථාව. ඒ වෙලාවේදී සෝවියට් රුසියාව තමන්ගේ හොඳ හිත ඇමරිකාවට පෙන්වන්න හිතාගෙන හරි අපූර්ව තෑග්ගක් දෙනවා. මේ තෑග්ග දෙන්නෙත් හරි අපූර්ව විදිහකට. රුසියාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය බලන්න රුසියාවේ පොඩි ළමයි පිරිසක් යනවා. ඒ ළමයි පිරිස අන්තිමේදී රුසියාවේ ඉන්න ඇමරිකානු තානාපතිවරයාට හරි අපූර්ව තෑග්ගක් දෙනවා. මේ සමෘ තෑග්ග තමයි ඇමරිකාවේ නිල ලාංඡනය එහෙම නැත්නම් The Great Seal කියලා හඳුන්වන සංකේතය ඉතාමත් දුර්ලභ වටිනා දැවයකින් නිර්මාණය කරලා ඒ පොඩි ළමයි පිරිස විසින් රුසියාවේ තානාපතිවරයා වෙත බාර දෙනවා. හැබැයි ඔයාලා දන්නවා ඇති මේ වගේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ හිට ගන්න රටවල් දෙකක් එකිනෙකාට දෙන තෑග්ගක් වුණත් ගොඩක් පරීක්ෂා කරලා තමයි ගන්නෙ. ඉතින් මේ විදිහටම තානාපති කාර්යාලයට හම්බුණු මේ අපූර්ව තෑග්ගත් බුද්ධි අංශ විසින් පරීක්ෂා කරනවා. හැබැයි යාලට කිසිම දෙයක් හම්බුන්නේ නැහැ. ඒක නිසා මේක ඇත්තටම රුසියාව විසින් එයාලගේ හොඳ හිත ඇමරිකාව වෙත පෙන්වන්න දුන්න තෑග්ගක් කියලා හිතලා ඇමරිකාවේ තානාපතිවරයා එයාගේ රාජකාරී මේසයට උඩින්ම මේ ලාංඡනය ඉල්ලගන්නවා රටවල් දෙකේම හොඳ හිත ප්‍රදර්ශනය වෙන්නත් එක්කම. ඉතින් මේ විදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 6ක් 7ක් විතර යනවා. හැබැයි හැමදේම කන පිට හැරෙන්න ගන්න. ඊට පස්සේ එක දවසක් බ්‍රිතාන්‍ය බුද්ධි අංශය නැත්නම් MI6 එක විසින් එයාලා කරන රූටින් පරීක්ෂාවකදී හරි අමුතු දෙයක් අත්දකිනවා. ඒ තමයි එයාලගේ ස්කෑනින් ඩිවයිස් වලට අහු වෙනවා හරි අමුතු ෆ්‍රීකවෙන්සි එකක්. එයාලට මේක මොකක්ද කියලා හොයාගන්න බැරුව නෑ. හැබැයි ටිකෙන් ටික එයාලා මේ සිග්නල් එක තන ට්‍රැක් කරගෙන ගියාට පස්සේ අන්තිමට නතරුනේ අර රුසියාවේ ඉන්න ඇමරිකානු තානාපතිවරයාගේ මේසෙට උඩින් එල්ලලා තියෙන රුසියාවෙන් දුන්න The Great Seal කියන තෑග්ග ළඟ. ඊට පස්සේ හොඳටම කලබුණු ඇමරිකානු තානාපති කාර්යාලය මේ තෑග්ග ඉතාමත් හොඳට පරීක්ෂා කරලා බලනවා. කලින් මේ තෑග්ග පරීක්ෂා කරනකොට කිසිම බැටරියක්, කිසිම වයර් එකක්, කිසිම සර්කිට් එකක් මේ තෑග්ග ඇතුලේ හම්බුනේ නැහැ. ඇත්තට මේ දේවල් මේ තෑග්ග ඇතුලේ තිබ්බේ නැහැ. හැබැයි එයාලා මේ තෑග්ග ඉතාමත් හොඳට පරීක්ෂා කරලා බලද්දී එයාලා මේ ලීයෙන් හදපු මේ තෑග්ග දෙකට කපලා බලනකොට මේක ඇතුලේ ඉතාමත් කුඩා, ඒ කියන්නේ මිලිමීටරෙන් 1000 පංගුවකට තරම් ඉතාමත් කුඩා පොඩි ලෝහ පතුරක්. මේක ඇත්තටම කිසිම සර්කිට් එකක්වත් කිසිම බැටරියක්වත් තිබ්බේ නැහැ. ඉතින් එයාලට හිතා ගන්න බැරුණා මොකද්ද මේ උපකරණය කියලා. එයාලා තවත් අවුරුදු ගානක් පරීක්ෂා කරලා පස්සේ තමයි ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියන එක එයාලට හොයාගන්න හම්බුනේ. මේකදී ඇත්තටම වෙලා තියෙන්නේ කිසිම ක්‍රියාකාරීත්වයක් නිකන් තියෙන අවස්ථාවක දෙන්නේ නැහැ. හැබැයි රුසියාවේ ඇමරිකානු එම්බසිය ළඟම පිහිටි බිල්ඩිමක ඉඳලා මෙන්න මේ උපකරණයට එල්ල කරන අතිධ්වනි තරංගයක් මගින් තමයි මේ උපකරණය ක්‍රියාත්මක වෙන්නේ. ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉඳලා කවුරු හරි කෙනෙක් කතා කරොත් කතා කරන ධ්වනි තරංග වලට අනුරූප වෙන්න Great Seal එක ඇතුලේ තියෙන ඉතාමත් කුඩා උපකරණයක් කම්පණය වෙනවා. ඒ උපකරණයට පිටිත ඉඳලා එල්ල කරන ධ්වනි තරංගය නැවත පරාවර්තනය වෙලා එනකොට අර කටහඬට අනුරූපව අර තරංගයත් නැවත නිර්මාණය වෙලා තමයි පරාවර්තනය වෙන්නේ. අන්න ඒක විකතනය කරලා පස්සේ රුසියාවේ කට්ටියට පුළුවන් වෙනවා ඇමරිකාවේ එම්බසි එක ඇතුලේ කතා කරන දේවල් හැම දෙයකටම සවන් දෙන්න. මේ විදිහට යාලා අවුරුදු 6ක් තිස්සේ ඇමරිකානු එම්බසියේ ඔත්තු බලලා තියෙනවා. ඉතින් මේක අහු වුණාට පස්සේ රුසියාව සහ ඇමරිකාවේ හොඳ හිත ආයෙත් පළු දුන්නා. හැබැයි රුසියාව නම් මේක දන්නේ නැහැ වගේ තමයි හිටියේ. අදටත් එතකොට මෙන්න මේ සිදුවීම සිහිපත් වෙන්න ඇමරිකාවේ ජාතික ආරක්ෂක කෞතුකාගාරයේ මෙන්න මේ Great Seal එක එහෙම නැත්නම් රුසියාවෙන් ඇමරිකාවට හම්බුණු හරි අපූර්ව ඔත්තු බලන තෑග්ග අදරත් ප්‍රදර්ශනය කරනවා. මේ ළඟදී පුටින් දුන්න තෑග්ග ඇත්තට මේ වගේ ඔත්තු බලන උපාංගයක්ද? ඒක නම් කියන්න දන්නේ නැහැ. හැබැයි එහෙම උපංගයක් නම් ඒකේ රහස හොයාගන්න ඇමරිකාවට තවත් අවුරුදු ගාණක් ගත වෙයි. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් නම් මේ තෑග්ගට ගොඩක් සතුටු වෙලා තියෙනවා. මොකද ගිය අවුරුද්දේ ජූනි මාසයේදී පෙන්සිල්වේනියාවලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කරන්න හදපු අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් එයාගේ ලේව ගිරන මූණෙන් එයාගේ අත ඉහළට ඔසවමින් ඉන්න අවස්ථාව නිරූපණය කරමින් ඊට පිටුපස්සෙන් නිව්යෝක් නගරයේ පෙරළ තීරයත් ඒ වගේම ලිබර්ටි ප්‍රතිමාවත් ඒ වගේම මේක් ඇමරිකා ග්‍රේට් අගේන් ඊස්ට්ස්මත් අත දිව ඉන්න විදිහට තමයි මේ සිතුවම නිර්මාණය කරලා තියෙන්නේ. මේ සිතුවම නිර්මාණය කරලා තියෙන්නේ රුසියාවේ මේ වෙනකොට ඉන්න තාමත් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වෙන නිකා සැෆ්‍රනෝව් විසින්. ඉතින් අපි බලමු කාලයත් එක්ක මේ ඇමරිකාවේ සහ රුසියාවේ අලුත් මිත්‍රත්වය කොයි විදිහටද කොයි අතරද පෙරලෙන්නේ කියලා.